මේ සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ මොහොතේදී සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් දහම් කරුණක් සාකච්ඡා කිරීමට අපි සෑම තැනකදීම දකිනවා ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරනවා. නමුත් සාකච්ඡාවයි අඩු. සාකච්ඡා කිරීමයි වටින්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා කන්තේචසෝ වචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල උත්තමං. උතුම් මංගල කරුණු. මේ උතුම් මංගල කරුණක් සාකච්ඡා කිරීමයි දැන් මේ මොහොතේදී සියලු දෙනා එක රාශී වෙලා සූදානම් වෙන්නේ. ඒ දහම් කරුණට පින්වතුනි මම ඉන්නවා. විඥානය තුල මම ඉන්නවා. විකෘති ඥානය තුල මම ඉන්නවා. ප්‍රඥාව තුලයි මම නැත්තේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙගොල්ලන්ටම හරියන්නේ මම කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ, නැත්තේත් නැහැ. ඇයි හේතුව? විඥානය තුල මම උපදිනවා, ප්‍රඥාව තුල මම නැහැ. උන්වහන්සේ ප්‍රඥාව තුල නිසා මම නැහැ. එතන ඇත්තෙක් නැහැ. හැබැයි විඥානය තුල ඇත්තෙක් නැත්තේත් නැහැ. දැන් පැහැදිලිද? එතකොට දැන් මේක ප්‍රඥාවට විතරයි ගෝචර පින්වතුනි. ඒකයි උතුම් සිල් සද්ධර්මයේ ප්‍රඥාවන්තයන්ට පමණයි. දැන් කොච්චර බණ ඇහුවත්, කොච්චර මල් පිදුවත්, කොච්චර පහන් පත්තු කළත් නිවන් දකීද? කොච්චර දන් දුන්නත් නිවන් දකීද? කොච්චර සිල් රැක්කත් නිවන් දකීද? කොච්චර භාවනා කළත් නිවන් දකීද? දැන් කරුණෝ ටික බලමු. 80 20 දානයක් දෙනවා. කෝසල මල්ලිකාව. දින 7කට නිරේ. එතකොට අපි දකින්නේ මනුලෝ දින 7ක් නේද? නිරේ දින 7ක් කියන්නේ කොච්චර කාලයක්ද? වෙට්ටු නෑ. මොනවද නැත්තේ? වෙට්ටු නෑ. නිරේට දින 7කට වැටිච්චහම පස්සේ කොච්චර කාලයක්ද බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ? දින 7ක්ද? අපේ මනුලෝෙන් දින 7ක්ද? මනුලෝවේ නිරේට වැටිච්ච කෙනෙක් මනුලෝවෙන් දින 7කින් ආපු කෙනෙක් නෑ පින්වතුනි.